කාලය හසුරුවාගෙන බණ අහන්න ඕන. කාලය හසුරුවාගෙන ලද හැම වෙලාවකදීම ප්‍රඥාවතුන් සමග ධර්මයේ සාකච්ඡා කරලා ධර්මඥානය ලබා ගන්න ඕනේ කියලා ජීවිතේ කී වතාවක් විතර හිතිලා ඇද්ද අපිට. එහෙම හිතෙන වාර ගන්න ඊටාම අඩුයි. හේතුව සම්මා දිට්ඨිය නැහැ. යහපත් දැකීමක් අපිට පහළ වෙලා නැහැ. අපිට තියෙන මිත්‍යා දෘෂ්ටි. හොඳ දේ හිතන්න තියෙද්දි, හොඳ දේ කියන්න තියෙද්දි, හොඳ දේ කරන්නට අවකාශය තිබියදී ඒවා පළක් නැති, ජීවිතයට සැප නැති, සතුට නැති ඒවා කියලා ඒවා අයින් කරලා අපි මොකද කරන්නේ? ජීවිතයට දුක් කරදර කම්කටොළු හිංසා පීඩා නිന്ദා අපහාස ගලාගෙන එන වැරදි ජීවිතේ රසවත් විදියට බාරගෙන ඒවා හොඳයි යහපත් කියන තැන ඉඳගෙන ඒවා මත ජීවිතය අරන් යනවා. එවැනි දේ කියනවා, එවැනි දේ කරනවා, එවැනි දේම හිතමින් ජීවිතේ කල් මරනවා. අවසානයේ දූෂිත මිනිහෙක් ඉතුරු වෙනවා. සනස සමිති නේ සම්වර්ධන ණය දෙන සමිතියද? සනස කියලා කියන්නේ එහෙම එකක්ද? සමූපකාර ණය දෙන මට ආයසරයක් කියන්න. ඔව්. නෑ අකුරු තුනයිනේ තියෙන්නේ සා න ස. සකසුරුවන් ණය දෙන සමූපකාර සමිතියද? සමිතියේ සමාජිකයවත් දන්නේ නැහැ පුළුවන්. සමිතියේ නම සමිතියේ සමාජිකයව සමිතියේ සනස කියන්නේ මරණ එකක්ද දන්නෙත් නැහැ. උගුලක් දන්නෙත් නැහැ. ඔය අපි යනවා. ඒක හොයන්නේ බලන්නේ දකින්නේ. ඒව මොනවත්ම නැහැ. පින්නතුනි ලංකාවේ සමිති සමාගම් ගොඩාක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ සංවර්ධනීයම සනස සමිතියක් තියෙනවා හොබේගනේ පැත්තේ. මම ඒකේ ධර්ම දේශනාවකට ගියා. ඒගොල්ලෝ විශාල ආර්ථික සංවර්ධනයකට සමිතියත් සමාජිකයොත් අරගෙන ඇවිල්ලා තියෙන නිසා ඔවුන්ට රම් පදක්කම් හම්බෙලා තියෙනවා වසර ගාණක් ඒ වෙනුවෙන්. ඒ හින්දා පදක්කම් නැතුවත් කමක් නැහැ. මේ හැම එකකම මනුස්සකම තියෙන්න ඕනේ. හැම සමිතියකම මනුස්සකම තියෙන්න ඕනේ. මනුස්සකම නැති වෙච්ච නිසා මනුස්සකම ඇති කරන්න හදපු ඒවානේ සමිති නේද? අපිට ඉස්සර සමිති තිබ්බේ නෑනේ හාමුදුරුවනේ. සමිති තිබ්බේ නෑ. ඕනෑම දෙයක් කරන්නට කලින් පන්සලට ආවා. පන්සලේ හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කළා. ගම්මුලා දෑනියාගේ සිට ඔක්කොම පන්සලේදී තීරණයක් ගන්නවා. පෙදෙන් බුදු සිරිතෙන් පුදා බෞද්ධ දර්ශනයට අනුව බෞද්ධ සංස්කෘතියට අනුව මේ වැඩේ කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා තීරණයකට ඇවිල්ලා ඒ තීරණය තමයි ක්‍රියාවට නම්වන්නේ. එහෙම තමයි තිබුණේ. එහෙම තමයි ලංකාව හදලා තිබ්බේ. ඊට පස්සේ ඒ තිබිච්ච ක්‍රමවේදය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසේම අපි
රාගික කෙලෙස් බර ගති ජීවිතයට එකතු කරගෙන සැපවලට ගිජු මේ ඉන්ද්‍රිය ගෝචර සැපවලට ගිජු බව නිසා ඒකට බෞද්ධ දර්ශනය කියනවා කාම තණ්හාව කියන. මේ කාම ලෝකයට ඇති තණ්හාව කම්සප විඳීමේ දැඩි ආසාව නිසා ඒවට ඇබ්බැහි වෙන්න අපේ අර තිබිච්චි ආධ්‍යාත්මීය බැඳීම් කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියා. අවසානයේ පින්නතුනි මරණයටවත් කවුරුවත් නැති තැනටපත් වුණා. වෙන දේවල් වලට තබා මරණයටවත් නැතුව ගියා. ඒ ගමන ඔය මරණාධාර සමිති හදලා මිනිහෙක් මැරුණට පස්සේ ඒ මරණයට සහාය වෙන්න මලගමට සහාය වෙන්න මේ මිනිස්යාගේ ඇති වෙච්චි ඒ ගෘහයේ අයට ඇති වෙච්චි දුක වේදනාව තුනී කරගන්න කියලා මරණාධාර සමිතිය හැදුවා. ඒ වගේ සම්වර්ධනීය කටයුතු ජන ජීවිතේ නගා සිටවන්න විවිධ සමිති හැදුවා. මේ මිනිසුන්ගේ ජීවිතය ආධ්‍යාත්මයේ කෙසේ වෙතවත් ආර්ථිකමය වශයෙන් සම්වර්ධනයක් හදලා කාටවත් අතපාන්නේ නැති ගැති නැති ණය නැති මිනිහෙක් කරලා සම්වර්ධනීය තැනක තියන්නට සමිති සමාගම් පිහිටෙව්වා. ඒ එකක්වත් බලාපොරොත්තු වෙච්ච දේ මේ වෙනකොට සිද්ධ වෙලා නැහැ. ඒ එක බලාපොරොත්තුවක්වත් මේ වෙනකොට ඉෂ්ට කරගන්න අපි සමත් වෙලා නැහැ. නේද? සමත් වෙලාද? ස්වාමීන් වහන්සේ රම්පදක්කම් හම්බෙලා කියලා කියන්නේ මම ඒකයි කිව්වේ පදක්කම් තිබ්බට වැඩක් නැහැ මනුස්සකම් නැත්තම් සනස සමිතියෙන් ණය අරගෙන හරි වෙන සම්වර්ධන සමිතියකින් ණය අරගෙන හරි බැංකුවකින් ණය අරගෙන හරි එහෙම නැත්තම් ණය දෙන පොලි මුදලාලි කෙනෙක්ගෙන් ණය අරගෙන හරි මිනිහෙක් ගොඩ නැගුණා කියන්නකො. ඒ ගොඩ නැගිච්ච මිනිහා පව්කාර නම් අම්මා දුරන් නැත්තම් තාත්තා දුරන් නැත්තම් ආගමක් දහමක් නැත්තම් තමන්ට සීලයක් ශික්ෂණයක් නැත්තම් සල්ලි තිබ්බට ඔහු කරන්නේ අපරාධනේ. මම පහුගිය කාලේ බණකට ගියා. මේ මාසේ අගක් තියෙනවා ඒ පැත්තෙම බණක්. ඔය මාතර අඟුණකොළ පැලැස්ස පැත්ත. තලාවේ. ඒ බණට ගියපු වෙලාවේ ප්‍රධාන දායකත්වයේ දරලා තිබුණේ ඒ පළාතේ සාමාන්‍ය සිටුවරයෙක් වගේ කෙනෙක්. අතීත ලංකාවේ හිටපු සිටුවරයෙක් වගේ. ඒ කියන්නේ ධනෙන් ආඩ්‍ය බලයෙන් ආඩ්‍ය පරිවාර සම්පත්තියක් ඉන්න මිනිස්සේ. වැඩි වයසකුත් නැහැ තාරුණ්‍යයි. ඇඟිලි ඔක්කොගෙම රත්තරන් මුදු. ගරුණෝ විතර මහතයි බේස්ලට්. පෙකනියනුත් පල්ලෙහාට ඔඩොක්කුවේ හිටලා තියෙනවා මෙහෙම බද්ධ පරියන්කෙන් ඉන්නකොට කරේ දාපු රන්දම් වැල. කරේ දාපු රන්දම් වැල ඔඩොක්කුවේ. මහා ධනවතේ. එයා තමයි ප්‍රධාන දායකත්වයේ දරලා තිබ්බේ. පැය දෙකම ඔහම ඉඳගෙන බණ ඇහුවා. පුද පූජාක් පැවැත්තුවා. මං ඇවිල්ලා දවස් 7කට විතර පස්සේ ප්‍රවෘත්ති වලට පෙන්නනවා
තලාව අඟුණකොළ පැලැස්ස පළාතේ ප්‍රබල කුඩු ජාවාරම්කරු දැලේ කියලා. බැලුවාම එදා ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වය අරන් හිටපු සිටුවරයා පුතා. ඔව්. මිනිහා සම්වර්ධනය වෙලා ධනය ඕන තරම් රන් රිදී මුතුමැණික් වස්තුව වළඳ ඉඩම් කඩම් ඕන තරම් අහස සෙඹින මහල් නිවාස රාජකීය මට්ටමේ යාන වාහන සුඛෝපභෝගීව පරිවාර සම්පත්තියද බොහොම කරලා තියෙන්නේ මොකක්ද? අයිස් කුඩු වාගේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා දාන ජන සමාජය විනාශ කරන අමු අමුවේ මිනිස්සු මැරිලා වැටෙන වලට මතකද මිනිස්සු දෙන්නේ මැරිලා වැටුණා. දැන්ට මාස කීපයකට උඩදී මිනිස්සු දෙන්නේ බීමත්ව මැරිලා හිටියා කියලා කිව්වේ. ආන්නේ මිනිස්යාගේ ජාවාරම් කරු හැටියට උදව්වට හිටපු අය දෙන්නේ. අය පුතේ ඕන තරම් තියනවානේ විකුණන්න. ඒ වගේ සප්පායම් වෙලා. පමණ ඉක්මවා එව්වාට බැහැ වෙලා පමණ ඉක්මවා පාවිච්චි කරලා හදවත නතර වෙනකම්. ඒ විදිහේ සැහැසි මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. අපි හිතනවා මිනිස්සු දියුණුයි කියලා. දියුණු වෙන්න ඕන පුතේ බුද්ධියෙන්. ආධ්‍යාත්මය ඇති බුද්ධියෙන් දියුණු වෙන්න ඕන. බුද්ධිය ඇති මිනිහාට ආධ්‍යාත්මය තියෙනවා. මේ ලෝක ධාතුව මනවින්ම දකින්නට පුළුවන්. ලෝකයේත් එක්ක මනවින් ගනුදෙනු කරන්නට පුළුවන් සත්පුරුෂයා තමයි බුද්ධිමතා. ආන්ගේ බුද්ධිය හොයාගන්න තමයි පුතේ. ඒ බුද්ධිය ලබා ගන්න මේ බණ අහන්න. එහෙම නැතුව සමිතියේ අරමුණු තබාගෙන තියෙනවා සම්බස්සර සැමරීම මියගිය ව්‍යසනයෙන් මියගිය හදිසි අනතුරු වලින් මියගිය ගම්බතුරෙන් නායයන් වලින් මියගිය මේ ඍතු විපර්යාසයේ බලපෑමෙන් මියගිය සියලු දෙනාට පුණ්‍ය ආනුමෝදනා කරමින් විපත් ලද අයට දිරිය ශක්තිය පිණිස ආශිර්වාද කරන්න. ඒ මොනවා කරන්නටත් මේ ධර්ම දේශනාවේ ප්‍රයෝජන ගන්න ඕන. මේක මසුරම් වැස්සක් නෙමෙයිනේ. නේද? මේ ධර්ම දේශනාව කියලා කියන්නේ මසුරම් වැස්සක් නෙමෙයිනේ. යසයිසුරු භවභෝග සම්පත් වස්සනව නෙමෙයිනේ. ඔබේ ජීවිතය පවත්වාගෙන යන්නට ඕනෑ මඟ දකින්නට යහපත් වූ කරුණු කියලා දෙනවා. ඒ කරුණු මනවින් අවබෝධ කරගෙන ඒ අවබෝධිත කරුණු සමාජය ඇතුලේ ක්‍රියාවට නම්බමින් යසයිසුරු භවභෝග ධන සම්පත් ලබාගෙන පරිවාර සම්පත්තීන් ලබාගෙන ආයු වර්ණ සැප බල ප්‍රඥාව ඇති සොඳුරු මිනිස් ජීවිතයක් තනන්නටයි මේ ධර්මානුශාසනාව ප්‍රයෝජනයට ගන්න. පින්නතුනි, අපේ ජීවිත පෝෂත් කරන්න මේ ලෝකයේ ඉන්න අනිත් අයට වඩා හැකියාව තියෙන්නේ Tamanට. Taman මහන්සි ගන්න ඕන. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවානේ අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා කියලා. Tamanට Tamanගේ පිහිට මිසක් වෙන පිහිටක් තියනවද? නෑ. ඇයි අපේ සනස තියෙන්නේ? ඇත්තටම සනස තියෙනවා. අපි කියමුකෝ සනසෙන්
ලක්ෂ 20ක ණයක් දුන්නා කියලා. ඔබේ ඉල්ලීම පරිදි සානසෙන් ලක්ෂ 20ක ණයක් දුන්නා. ඔබ ලක්ෂ 20 ණය අරගෙන අනියම් බිරින්දෑවරුන්ට දෙනවා ලක්ෂ 5ක් විතර. ඒ උන්දලව සන්තෝෂ කළ තරමට මට ප්‍රීතිමත්. මට සැප. කසිප්පුත් බොනවා අරක්කුත් බොනවා ඔව්වාගේ යම් ප්‍රමාණයක්. ඉන්න ගෑණිගේ ඇස් වහන්න ලස්සන ඒවා ටිකුත් හදනවා. ණයගත් කාරණාව පැත්තක තියෙද්දි මේ කාගේ ඇහැ කන නාසාදී ඉන්ද්‍රියම් පිනවන්නම ණයගත් එක ඉවර කරපු ගමන් ණයකාරයෙක් ඉතුරු වෙලා ඉන්නවා මිසක් කම්පණය ඇති බීතිය ඇති මිනිහෙක් ඉතුරු වෙනවා මිසක් වේගයෙන් විනාශයට යන කාලකන්ණියෙක් නිර්මාණය වෙනවා මිසක් පින්නතුනේ ගොඩ නැගුණු ජීවිතයක් නැහැ. ඒ හින්දා ලෝකේ කවුරු පිහිටට හිටියත් එක තමන්ට පිහිට තමන් සතුයි. නැත්තම් ලෝකේ කොච්චර උදව් කරුවත් අපිට ඒකෙන් නිර්මාණය වෙන්න බෑ. නිකන් හිතලා බලන්නකෝ ඔයාලට කොච්චර උදව් කළාද කියලා. කවුද උදව් කළේ? අම්මා තාත්තා පැවතුණු රජයන් සහ පවතින රජය. රජයෙන් අපිට හාඳුන්නේ මොකවත් දුන්නේ මේ ලෝකේ එළිය දකින්න කලින් ඉඳලා දෙන්නේ. ඔය බබාලා හම්බෙන්න ඉන්න ගෑනුන්ට විදින බෙහෙතක් කීයද? ගෑණිගේ නිරෝගී භාවයයි දරුවගේ නිරෝගී භාවයයි නිර්මාණය කරමින් සත්පුරුෂ නිරෝගී ජන සමාජයක් නිර්මාණය කරන්න ඔය විදින බෙහෙතකට කීයක් වෙනවද? ඔය සල්ලි අරන් විද්දේ නෑ ඔක්කොම නිකන්නේ විද්දේ. බබා හම්බෙන්න ගිහිල්ලා ඉස්පිරිතාලේ නතර වුණාම සල්ලි ගත්තේ නෑනේ. වෛද්‍යවරු සේවක සේවිකාවෝ වට වෙලා මෙවුන්දා කෑ ගහනකොට මෙවුන්දා සනසමින් එවුන්දාගේ ජීවිතයත් දරුවාගේ ජීවිතයත් බේරලා ඒ අවශ්‍ය පහසුකම් සලසලා ජීවත් වෙන්න වපසරිය නිර්මාණය කළේ ආණ්ඩුවේ. බෙහෙත් දෙන්නේ ආණ්ඩුව. උගන්වන්නේ ආණ්ඩුව. පාරවල් හදලා දීලා තියෙන්නේ ආණ්ඩුවේ. ස්වාමීන් වහන්සේ වුණාට අපෙන් බදු ගත්තා. මිනිස්සු එහෙම බලන. අපි කියමුකෝ බදු නොගෙන හිටියා කියලා. බදු ගන්න බෙහෙත් දෙන්න එතකොට. නම් මැරිලා. මෙලහට මැරිලා. රජය උදව් කළේ නැත්තම් මැරිලා. අම්මා අප්පච්චි උදව් කරේ නැත්තම් මේ ලෝකේ එළියවත් බලන්න හම්බෙන්නේ. ජාතක කළ තාත්තා මගේ ඇරියොත් ගැප් ගත් අම්මා මොකක් හරි ගුලියක් හරි පෙත්තක් හරි දියරයක් හරි බීලා අරක වුණු කරලා දිය කරලා හොදලා දැම්මොත් ඉවරයි නේද? ඉවරයි. ධර්මයේ බලයෙන් අපට උදව් කරන ලෝකය උදව් කරද්දී අපි ගොඩ නැගෙන්න වීරිය කරන්න ඕන. උගන්වන්න පුළුවන් ගුරුවරුන්ට ඉගෙන ගන්න එපා නේද? ගුරුවරු ඉන්නේ උගන්වන්න. මඟ පෙන්වන්න. දෙමව්පියෝ ඉන්නේ උගන්වන්න මඟ පෙන්වන්න දරුවන්ට. හැබැයි දරුවා ලෑස්ති නැත්තම් ලබන්න විනාශ වෙනවා. අපි මේ ශාසනේ රැඳිලා සසුන් වැඩ වඩමින් මේ දිවි ගෙවන්නේ රෑදවල් මහන්සි වෙන්නේ ඔබව නිර්මාණය කරන්න. පාපයෙන් තොර පුණ්‍යවන්ත අකුසලයෙන් තොර කුසල පූර්ණව මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදුණු සම්මා දිට්ඨියට ආපු මෝඩ ජන සමාජයෙන් ගලවාගෙන බුද්ධිමත් ජන සමාජයකට අරගෙන දිලිඳු දුප්පත්
දුක්බර ජීවිතයෙන් අත මුදවලා සැපවත් බෝසත් පින්වත් තැනක තියන්න. ඔබ ලෑස්ති නැත්තම් අපි කොච්චර ඔට්ටු වුණත් මේකෙන් වැඩක් නැහැ. ඒ හින්දා සිත් උපදවාගෙන ඥානාන්විතව දකිමින් මේ ඇහෙන ධර්ම අනුශාසනාවෙන් හැම දහම් පදයකින්ම ප්‍රයෝජනයක් ගන්න උනන්දු වෙන්න. සුණාත හොඳට අහන්න. අහුම්කම් දෙන්න ඕන. මේ ලෝකෙට හොඳට අහුම්කම් දෙන්න ඕන. එතකොට අහගන්න ලැබෙන. ධාරේත ඒ අහන්න ලැබෙන යහපත් දේ ධාරණය කරගන්න ඕන. චරාත ධම්මෝ ඒ මත ජීවිතය හසුරුවන්න ක්‍රියාවට නම්වන්න මහන්සි ගන්නවා. එතකොටයි ලස්සන මිනිහෙක් හැදෙන්නේ. එහෙම නැතුව පුතේ අපි උනන්දු වෙන්නේ නැතුව මොනවක් කරගන්න බෑ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මොකද කියන්නේ? මේ දහම් වැකි වලින් මොනවද කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ සරණ හැර අන් සරණක් නැහැ. ධර්මයේ සරණ හැර අන් සරණක් නැහැ. ආර්ය මහ සංගරුවනේ සරණ හැර අන් සරණක් නැහැ. එතකොට අපට සරණ පිණිස මේ තුනුරුවනම වැඩ ඉන්නවා. සරණ ලබන්න ඕනේ කවුද? ඔබනේ නේද? දැන් දැස්ස වහිනවා. පහසුවට ගමනක් යන්න නම් මේ වැහි වෙලාවේ මොකද කරන්නේ? කුඩේ අරයි. වැස්සෙන් ආවරණය වෙලා තමන්ගේ ගමන යන්න, තමන්ගේ දේ කරගන්න, ඒකට තමයි කුඩේ හදලා තියෙන්නේ. ඔබට සරණ පිණිස කුඩයක් තියෙනවා. වැස්ස වහිනවනම් තෙමුණු තලාබන කුඩේ තියෙද්දි තෙමි යනවට වඩා අලාභ සිද්ධ කරගන්නවට වඩා දුක් විඳිනවට වඩා ඒ කුඩේ ප්‍රයෝජනයට අරගෙන දුක් නොවිඳ යහපත් සැපදායක ජීවිතයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ හින්දා වැස්සෙන් බේරිලා සුවසේ මේ සසර සරණ වාසේ ධර්මයේ පිහිට සරණ කරගෙන බුද්ධ රත්නයේ පිහිට සරණ කරගෙන මහ සංගරුවනේ පිහිට සරණ කරගෙන ඔබේ ජීවිතය නිර්මාණය කරගන්න මහන්සි ගන්න. ඒ සියල්ල සඳහාම බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා ධර්මය අවබෝධ කරගත්ත කෙනාට තමා තුනුරුවන් අවබෝධ වෙන්නේ. ධර්මය දන්නේ නැති කෙනෙකුට බුදුන් දකින්නත් බෑ, සංඝුන් දකින්නත් බෑ, ධර්මානුකූල වෙන්නත් බෑ. එහෙනම් ධර්මය අවබෝධ කරගෙන ලෝකය දැකලා පින්වත් බෝසත් ගමනක් යන්න ඔබට සනස සමිතිය සම්වස්සරය සමරමින් සිදු කරනු ලබන මේ උදාරතර ධර්ම දානමය මහා පින්කමෙන් අපට මෙලොව පරලොව දෙලොව ජයගෙන සුගතිගාමි අරමුණක් ඔස්සේ ජීවිතය නිර්මාණය කරන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කළ ගාථාව මතකයේ තියෙනවද? ඔබේ කනට හුරු නැති ගාථාවක් මං කිව්වේ. නේද? කනට ඒ තරම් හුරු නැහැ. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං චජෙය්‍ය අත්තානං සවේ සංගාම යුත්තම.
කනට හුරු නැතුවාට බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කරන්නට පාදක කරගත්ත කතා පුවත ඔයාලා දන්නවා. ගොඩක් දෙනෙක් දන්නවා. ඒ තරම් වටිනා කතාවක් ඒක. ඒක ජන සමාජයේ රඳවන්න ජනයාගේ ජීවිතවලට අවබෝධ කරලා දෙන්න අපේ ලංකාවේ හිටපු පඬිවරු, යතිවරු, සත්පුරුෂයෝ, කලාකාරයෝ, බුද්ධිමතුන් විවිධ නිර්මාණ කරලා මේ කතාව ඔබට දෙන්නම උත්සාහ කරලා තියෙනවා. එහෙනම් මේ කතාවට අනුසාරයෙන් කවි හදලා, සින්දු හදලා, නාට්‍ය, චිත්‍රපටි, වේදිකා නාට්‍ය, නානප්‍රයුවා සාහිත්‍යාංග නිර්මාණය කරලා ආනන්දයෙන් ප්‍රඥාවට සතුටු වෙන ගමන් මේ කතා පුවත ඔස්සේ බුද්ධිමත් මිනිහෙක් නිර්මාණය කරන්න මහන්සි අරන් තියෙනවා. නමුත් පුතේ අද වෙන්න අපි එකෙන් ප්‍රයෝජන ගත්තේ නෑනේ නේද? ප්‍රයෝජන අරන් තියනවද? ගාථාව දන්නෙත් නෑ, කතාව දන්නෙත් නෑ. බෞද්ධයාගේ අත්පොත අහලා තියෙනවද? ඔව්. මොකක්ද ඒක? ධම්මපදේ. පොත කියවලා හැම නැද්ද? බෞද්ධයාගේ අත්පොත ධම්මපදේ කියලා ඔබ අහලා තියෙනවනේ. ඇයි ඒකට බෞද්ධයාගේ අත්පොත කිව්වේ? බෞද්ධයාගේ අල්මාරි පොත කියලා තියන්න තිබ්බේ නැද්ද? බෞද්ධයාගේ අල්මාරියේ තියලා තියෙන පොත හින්දා ඒකට එහෙම ලියන්න තිබ්බනේ. බෞද්ධයාගේ අල්මාරියේ තියෙන පොත හින්දා ඒක බෞද්ධයාගේ අල්මාරි පොත. එහෙම නෙමෙයි තියෙන්නේ බෞද්ධයාගේ අත්පොත. නිතර අතේ තියාගෙන පරිහරණය කරන්නට ඕනෑ නිසා තමයි බෞද්ධයාගේ අත්පොත කිව්වේ. බෞද්ධයෝ අතර අතින් අතට මාරු කර පෙරලා බලන්න ඕන නිසා තමයි බෞද්ධයාගේ අත්පොත කියලා ඒ පොතට කිව්වේ. නමුත් මේ පොත් පෙරලන්නේ නෑනේ අපි. මේ පොත් පෙරලන්නේ වර්තමානයේ අපිට ලෞකික තමන් බලාපොරොත්තු වෙන ආසාවක් වර්ධනය කරගන්න විඳින්න පුළුවන් ಜಾති ඇවිල්ලා තියෙනවා. එව්වට ඇබ්බැහි වෙච්චි අපි, ඇබ්බැහි කරපු අපි එව්වට වසී වෙලා ඒවා මත ජීවිතේ ගෙනියනවා මිසක් අර උදාර වටිනාකම් තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්නවද? නෑ. ගන්න මම මේ සත්භාවයෙන් කියන්නේ. මම ප්‍රශ්නයක් අහන්න. බෞද්ධ දර්ශනයට අනුව මානව විද්‍යාවට අනුව අපේ ජන ජීවිතේ අම්මද උතුම් බිරිඳද උතුම්? මේ දෙන්නගෙන් උතුම් කවුද? අපි අහලා තියෙනව නේද පුතේ? ගෙදර බුදුන් අම්මා. නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. මුල්ම දරුවෙකුට දැනුම ආකල්ප කුසලතා උගන්වන ගුරු මාතාව අම්මා. හැම මානව පැටියෙකුටම ජීවිතය දෙන මේ මිහිතලයට බිහි කරන උත්තමාවිය අම්මා නිසා ජීවයේ උල්පත අම්මා. මේ විදිහට අම්මාට සුවිශේෂී ගෞරව නාමයන් පට බැඳිලා තියෙනවා. ඔබ හැම දෙනාගේම යටි හිතේ ඇඳුනා අම්මා තමයි උතුම් කියලා. බිරිඳට වඩා අම්මා තමයි උතුම්.
බිරිඳක් අයිති කාටද?